අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහොම හැකියාවන් පවතින ව්‍යවසායකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ අතරින් ඉතාම දක්ෂ ව්‍යවසායිකාවක් හමු වෙනට තමයි අද අපි ආවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්. ඇය පන් උපයෝගී කරගෙන විශාල විස්කම් සිදු කරන තැනැත්තියක්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඇය පිළිබඳව තොරතුරු අරගෙන එන්න. මම හිතන්නේ දිවයිනේ විශාල පිරිසකට වගේම විදේශීය රටවලට පවා තමගේ නිෂ්පාදන අලෙවි කරන එතුමිය පිළිබඳව එතුමගේ නිර්මාණ පිළිබඳව හොයා ගැනීම තමයි අද අපේ බලාපොරොත්තු වෙන්නේ. පරිසර හිතකාමී බව නිර්මාණශීලීත්වය මෙන්ම මුල්‍ය උත්පාදනය සඳහාද වැදගත් වන දේශීය නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් විශාල පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටිනවා. අද අපි කතා කරන්නේ පන් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායිකාවක් පිළිබඳව. ඇය නිර්මලා කුමාරි. අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේ ජීවත් වන ඇය පන් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන්නේ දශකයක පමණ කාලයක සිට. පසුගිය වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන ආශ්‍රිත හොඳම ව්‍යවසායිකාව බවට පත් වූයේද ඇයයි. මීට අමතරව තරඟාවලි ගණනාවකදී දිස්ත්‍රික් පළාත් හා ජාතික මට්ටමින් ඇයට ජයග්‍රහණ රැසක් හිමිව තිබේ. තම ස්වාමියාට සහයක් ලෙස මෙන්ම මානසික තෘප්තියක් ළඟා කර ගැනීම සඳහා ඇය මෙම නිර්මාණ සිදු කිරීම ආරම්භ කළ බව ඇය සඳහන් කරයි. තමන්ගේම ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමත් අනුරාධපුර පූජානගරයේ ආශ්‍රිතව තම නිෂ්පාදන අලෙවි කිරීමට සුදුසු ස්ථානයක් හිමි කර ගැනීමත් ඇයගේ අනාගත බලාපොරොත්තු වනවා. ඇයගේ මෙම නිර්මාණශීලී නිෂ්පාදන දැක බලා ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාද පසුගියදා එහි පැමිණියා. ඉතාම දක්ෂ සහ නිර්මාණශීලී නිෂ්පාදන ගණනාවක් මේ ස්ථානයෙන් බිහි වෙනවා. එතුමියගේ කැපවීම මහන්සිය උත්සාහය අපි ඉතාමත්ම අගය කරනවා. පරිසර හිතකාමී නිර්මාණ ගණනාවක් ඉතිනිදා අපේ භාවිතයට අවශ්‍ය කරන නිර්මාණ ගණනාවක් අපි දැක්කා. මං හිතනවා දැනට අපි රටක් විදිහට මූලාධාර තියෙන පාරිසරික ප්‍රශ්නවලටත් යම් ආකාරයක විසඳුමක් මේ නිර්මාණ හරහා ලබා දෙන්න පුළුවන්. මේ කටයුතු එච්චර පහසු නෑ. නමුත් මේ දුෂ්කරතා සියල්ල විඳ තමන් සතු වෙන මේ නිර්මාණශීලීත්වය සහ පාරිසරික වශයෙන් පරිසර හිතකාමී නිර්මාණයක් සමාජයට දායාද කරන්නට ඕන කියන හැඟීම, ඒ වගේමයි මේ හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා ආදායම් මාර්ග ලබා දෙන්න ඕන කියන හැඟීමත් එක්ක මේ කටයුත්තේ නිරත වෙන්නේ. ඒ නිසා මම හිතනවා අපි එතුමියට අපි සුභාශිංසන පිරිනමනවා. කාන්තාවක් ලෙස දිරියෙන් නැගී සිටමින් දේශීය නිෂ්පාදන හරහා මුදලක් උපයා ගන්නා ඇය සමග දැනට තවත් කාන්තාවන් 10 දෙනෙකු පමණ මෙම පන් ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වනවා. මොකද අම්මා වියනවා දැකලා මම ඒකට ලොකු කැමැත්තක් තිබ්බා. ඊට අමතරව ඉස්කෝලේට යද්දී ගුරුවරු එහෙම මං අරන් යන බෑග් එක දැක්කාම යාලා ඉල්ලුවා. ඊට පස්සේ ආසාවටත් එක්කම ළමයිට ක්ලාස් ෆීස් අර එහෙම අඩුපාඩු වෙනකොට මේ බෑග් එකක් දුන්නාම මට ඒ ක්ලාස් ෆීස් එක මාසෙට එහෙම මම වෙළඳපොළට ආස වුණා. ඊට පස්සේ මට ගුරු ශිල්පිනියක් විදිහට ශිල්ප සභාවේ ට්‍රේනින් කරන්න අවස්ථාව හම්බුණා. පොළොන්නරුව, ජයන්තිපුර, යාපනයේ ට්‍රේනින් වලට ගිහිල්ලා ලොකු ගෝලයේ පිරිසක් බිහි වුණාට පස්සේ මට ඉතින් දිගින් දිගට මේ ව්‍යාපාරයට ආසාවක් හිතුණා. එතන මගේ ආර්ථිකයේත් ගොඩ නැගුණා. මම තව කෙනෙකුට පිළිසරණක් විදිහට ඒක කරගෙන යන එක මට ලොකු ශක්තියක්. මෙවැනි ව්‍යවසායිකාවන්ට සහාය වීමට රාජ්‍ය අංශයේ මැදිහත් වීමද හැකි උපරිම මට්ටමින් සිදු කරන බවයි මීට අදාළ රජයේ නිලධාරීන් සඳහන් කරන්නේ. මං හිතන්නේ අපි කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ විදිහට අපේ රාජකාරී විෂය පතේ තුල ව්‍යවසායික කාන්තාවන් දිරිගැන්වීම, ව්‍යවසායික කාන්තාවන් හට අවශ්‍ය සහායන් සැපයීම රාජකාරීමේ වශයෙන්ුත් අපේ එක වගකීමක් වෙනවා. එතකොට නිෂ්පාදන සඳහා අච්චු සකස් කර ගැනීමේ අපහසුතා, නිසි වෙළඳපොළක් නිර්මාණය නොවීම, අලබිය සඳහා සුදුසු ස්ථානයක් නොමැතිවීම, පන් ඇතුළු අමුද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි නොමැතිවීම මෙම පිරිස්වලට ඇති පොදු ගැටලු බවට පත්ව තිබේ.
පරිසර හිතකාමී බව පදනම් කරගත් මෙවන් නිර්මාණශීලී දේශීය නිෂ්පාදන තිරසර සංවර්ධනයක් අපේක්ෂා කරන කවුරුන් වුවද අගය කළ යුතුයි. එමෙන්ම මෙම නිෂ්පාදන මිලදීගෙන දේශීය සංස්කෘතිය සුරක්ෂිත කරන්නට උත්සාහ දරන මෙවැනි පිරිස් දිරිගැන්වීමද නිරන්තරයෙන්ම සිදු කළ යුතුයි.